අදම මාවේ ඔයාලට ඇඩ්ඩෝකාට ප්ලස් වගේ චැනල් බලන්න එපා කියලා කියන්න. මොකද මේ වගේ චැනල් බලලා ඔයාලා විශාල වැරද්දක් කරන්නේ. මේ රටේ රජයවල් අපිව අම්මා තාත්තා වගේ බලා ගන්නවා. එයාලා හැම වෙලාවෙම අපේ පහසුව, අපේ දියුණුව, අපේ අනාගතය ගැන හිතලා වැඩ කරන පිරිසක්. ඒක ඇත්තට මටත් තේරුනේ පස්සේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා මේ රජයවල් අපි වෙනුවෙන්, රට වෙනුවෙන් දෙමව්පියෝ වගේ ඉඳගෙන කරන දේවල් කීපයක්. සහ මේ වගේ කුහක ආයතන, ධනනාත්ලා වගේ කුහක මිනිස්සු ඒවා විවේචනය කරන හැටි. ඉතින් ඒ මට තේරුණ දේ මේ වීඩියෝ එක අවසානයේදී ඔයත් තේරුම් ගනී කියලා මට විශ්වාසයි. අපි බලමු රජය අපේ අම්මා තාත්තා වගේ ඉඳගෙන අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ සහ අපේ අනාගතය සාර්ථක කරගන්න, අපේ ළමයින්ගේ අනාගතය සාර්ථක කරගන්න උදව් කරලා තියෙන විදි. දැන් මම මෙතන රජය කියලා කියන්නේ වර්තමානයේ සිට අතීතය දක්වා හිටපු හැම රජයක්ම. මොකද අපි ගැන හිතපු, අපි ගැන හිතන හැම රජයකටම අපි කළගුණ සලකන්න ඕනේනේ. අපි පළවෙනියටම ගත්තොත් රජය අපිට සහනාධාර දෙනවා. ඔය දැන් මේ දවස්වලත් දෙන්නේ ඉන්ධන සහනාධාරය. මෙයා මේ නිකන් සහනාධාරත් නෙවෙයි, බ්ලැන්කට් සබ්සිඩිස්. ඒ කියන්නේ ඔයාගේ ආදායම කීය වුණත්, ඔයාට සහනාධාර ඕනේ වුණත් නැති වුණත් මේ සහනාධාර රජයෙන් ඔයාට දෙනවා. කොටිම ඔයා එපා කිව්වත් මට සල්ලි තියෙනවා වෙන දුප්පත් මිනිස්සෙකුට දෙන්න කිව්වත් අඩෝ මේ එහෙම බෑ. මේක ගන්න ඕනේ. අන්න එහෙම බලෙන් සහනාධාර දෙන්නේ. හිතන්න රුපියල් 700ක විතර පිරිවැය තියෙන තෙල් ලීටරයක් රුපියල් 400කට විතර රුපියල් 300ක පාඩුවක් තියාගෙන දෙන්නේ වෙන කවුද? දෙමව්පියෝ වගේ අපිව බලාගන්න අපේ රජය. හැබැයි ඉතින් දෙමව්පියෝ වගේ මේ රජයේ දෙන සහනාධාර වලට ධනනාත්ලා වගේ කුහකයෝ මේ වගේ කතා කියනවා. පොඩි ලොරියක් තියෙන මිනිස්සෙක් ඒකට තෙල් ලීටර් 20ක් ගහනවා නම් ඒ මහත්තයාට සතියකට හම්බෙන්නේ රුපියල් 6000ක විතර සහනාධාරයක්. එතකොට අනුරාධපුරේ ලොකු වී මුදලාලි කෙනෙකුට ලීටර් 100ක් විතර තෙල් වදින ලොරි 100ක් තියෙනවා නම් ඒ මුදලාලිට සතියකට රුපියල් ලක්ෂ 30ක සහනාධාරයක් රජයෙන් ලැබෙනවා. එතකොට රජයේ වැඩිපුර සහනාධාර දීලා තින්නේ ඇත්තරම මේ තියෙන මිනිස්සයාටමලු. අනික ඒ විතරක් නෙවෙයි. දැන් ওই සහනාධාර කියලා කියන්නේ ෂෙඩ් එකේ පොම්ප් එක ගාවදී ඉතුරු වෙන මුදලනේ. ඒ මුදල දෙමව්පියෝ වගේ රජයෙන් දෙනවා. හැබැයි ඉතින් රජයේ වියදම් පියව ගන්නෙත් ණය අරගෙන. එතකොට ණය විදියට එකතු වෙන මේ සහනාධාර වලින් ලැබෙන මුදල පොලියත් එක්කම අපව ගෙවන්න වෙනවා කියලා කුහක කතා කියනවා. තව ඉතින් ඕවා නිසා මේ රටේ ඩොලර් වැඩි ප්‍රමාණයක් රටෙන් එළියට යනවලු. ඉතින් අතරම ඔය වගේ කුහක කතා ගොඩක් කියනවා. ඉතින් මේ මිනිසුන්ගේ ඇස්වල කටු වැනෙනවා මේ දෙමව්පියෝ වගේ ඉන්න රජය අපිට සලකද්දි. එතකොට ඊළඟට රජය අපිව දෙමව්පියෝ වගේ බලා ගන්න තව තැනක් තමයි පාලන මිලක් දාන එක. හිතන්න ලෝකේ මොනතරම් අසාධාරණයිද? බිත්තර හිඟ වෙනකොට බිත්තර මිල ඉහළ යනවා. හාල් හිඟ වෙනකොට හාල් මිල ඉහළ යනවා. කුලියට ගන්න ගෙවල් මිල අඩු වෙනකොට කුලිය ඉහළ යනවා. ඇහුවම කියනවා මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ලෝ අනම්මන. හැබැයි අපේ අම්මා තාත්තා වගේ ඉන්න රජයේ මේ අසාධාරණකම් බලාගෙන ඉන්නේ නැහැ. රජය ඇවිත් කියනවා බිත්තරේ රුපියල් 35ට දෙන්න ඕනේ. හදන්න රුපියල් 50ක් ගියත් 60ක් ගියත් 70ක් ගියත් අපිට වැඩක් නැහැ. විකුණන්න ඕනේ රුපියල් 35ට. එච්චරයි. බලන්න මොනතරම් මනුස්සකමක් තියෙනවද රජේ. ඒවට මේ ඇඩ්ඩෝ කාට එකේ කුහකයෝ කියනවා මේ එහෙම කරාම බිත්තර නිෂ්පාදකයෝ බිත්තර නිෂ්පාදනය අඩු කරයිලු. වෙලෙන්දෝ වෙලඳපළෙන් අයින් වෙයිලු. බිත්තර හිඟයක් ඇති වෙයිලු. බිත්තර කළු කඩ මාෆියාවක් ඇති වෙයිලු. ඒවා මේ රජය අපිට හොදක් කරන්න හදද්දී රජය අපහසුතාවයට පත් වෙන්න කියන කුහක කතා. රජය රුපියල් 35 කියලා ගැසට් එක ගැහුවට පස්සේ ආයෙ රුපියල් 70ට මොකටද බිත්තර හදන්න යන්නේ? මම නම් කියන්නේ කිකිලි උනත් දැනගන්න ඕනේ රජයට සපෝට් එකට අඩුවෙන් කාලා කොහොමද රුපියල් 35ට අඩුවෙන් බිත්තරේ දාන්න. අදම මාවේ ඔයාලට ඇඩ්ඩෝකාට ප්ලස් වගේ channel බලන්න එපා කියලා කියන්නේ. මොකද මේ වගේ channel බලලා ඔයාලා විශාල වැරද්දක් කරන්නේ. මේ රටේ රජයවල් අපිව අම්මා තාත්තා වගේ බලා ගන්නවා. එයාලා හැම වෙලාවෙම අපේ පහසුව, අපේ දියුණුව, අපේ අනාගතය ගැන හිතලා වැඩ කරන පිරිසක්. ඒක ඇත්තට මටත් තේරුනේ පස්සේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා මේ රජයවල් අපි වෙනුවෙන්, රට වෙනුවෙන් දෙමව්පියෝ වගේ ඉඳගෙන කරන දේවල් කීපයක්. සහ